ආයිබෝවන් මම හිතනවා මේ මාතෘකාව ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ගොඩක් වෙලාවට අපි දේවාල වලට ගිහින් පූජා තියලා වැන්දට පස්සේ සාමාන්‍යයෙන් අර පූජා වට්ටියේ එහෙම තිබ්බ පොල් ගෙඩිය ආපහු අපිට දෙනවා මේ පොල් ගෙඩිය ගහන්න කියලා. එතකොට අපි හිතාගෙන ආපු කාරණාව මතක් කරගෙන ඒ පොල් ගෙඩිය ගහන්න ඕනේ. ඒ වගේම තමයි අපි තවත් සමහරක් වෙලාවට පොල් ගෙඩියක් ඒ දේවාලයේ ඉන්න කපු මහත්තුරුන්ට කියලා සෙට් කරලා ඒක ගහන අවස්ථාවක් තියෙනවා. මේ පොල් ගැසීමෙන් තමන්ගේ කාරණාව ඉටු වෙයිද නැද්ද කියලා පොල් ගෙඩිය බින්දෙන විදිහට අපි පැරැන්නන් යම් යම් විශ්වාසයන් නැත්නම් මත පළ කළා. ඉතින් අපේ පැරැන්නන් භාවිතා කළ පැරණි පොල් ශාස්ත්‍ර ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. එක පාටම පොල් ගෙඩිය බින්දලා ගියොත් සුබයි කියලා කියනවා. එතකොට දෙවෙනි වතාවේ ආපහු පොල් ගෙඩිය ගැහුවට පස්සේ බින්දිලා ගියොතින් ප්‍රතිඵල අඩුයි කියලා කියනවා. මෙන්න මේ වගේ අනාවැකි පළ කරනවා අපේ පැරැන්නන්. ඉතින් අපි බලමුද අපේ පැරැන්නන්ගේ පොල් ශාස්ත්‍රයේ අනාවැකි ගැන. පළවෙනි එක පොල් ගෙඩිය හරියටම දෙකට බිඳුණා. පොල් බෑ දෙකම උඩුකුරුව. එතකොට එක පොල් බෑයක හරි පොල් බෑ දෙකේම හරි පොල් වතුරත් ටිකක් රැඳිලා තියෙනවා. එතකොට විශ්වාස කරනවා ඊටම සුබයි ඔබේ අදහස පහසුවෙන්ම ඉටු වෙනවයි කියලා. ඊළඟ එක පොල් ගෙඩිය හරියටම දෙකට බිඳුණා. එක බෑයක් මුණින් තලා අතට හැරිලා තියෙනවා. එහෙම වුණාම කියනවා තරමක් සුබයි අදහස තරමක් ඉටු වේවි කියලා. ඊළඟට පොල් ගෙඩිය කෑලි වලට කැඩුණා. හැම කෑල්ලක්ම මුණින් තලා අතට හැරිලා තියෙනවා. එහෙම වුණාම විශ්වාස කරනවලු අසුබයි ඔබේ අදහස ඉටු කරගන්න දුෂ්කරයි. යම් විදියකින් සතුරන් සම්බන්ධ ප්‍රශ්නයක් නම් ඔබේ සතුරන්ට ජය ලැබෙනවයි කියලා විශ්වාස කරනවලු. ඊළඟට පොල් ගෙඩිය කෑලි වලට කැඩුණා. හැම කෑල්ලක්ම උඩුකුරුව තියෙනවලු. එතකොට සුබයි ඔබේ අදහස ඉටු වෙනවා. සතුරන් පිළිබඳ ප්‍රශ්නයක් නම් ඔබට සතුරන්ව පරාජය කරගන්න හැකි වෙනවයි කියලා. ඊළඟට පොල් ගෙඩිය බිඳුණා. ඇස් තිබෙන බෑය අනිත් බෑයට වඩා ලොකුයි. එහෙම වුණොත් තරමක් සුබයි සාමාන්‍ය ප්‍රතිඵල ලැබෙනවයි කියලා විශ්වාස කරනවා. එතකොට ඊළඟට පොල් ගෙඩිය බිඳුණා. ඇස් නැති බෑය ලොකු වැඩි. එතකොට ඊටාම සුබයි ඔබේ බලාපොරොත්තුව ඉටු වෙනවයි කියලා අනාවැකි පළ කරනවා. ඊළඟට පොල් ගෙඩිය හරියටම බිඳුනේ නැහැ. කඩතොළු ආකාරයට තිබෙනවා. එතකොට අසුබයි ඔබේ අදහස ඉටු කර ගැනීම දුෂ්කරයි. බාහිර බලපෑම් නිසායි අදහස ඉටු නොවෙන්නේ කියලා විශ්වාස කරනවා. ඊළඟට පොල් ගෙඩිය බිඳුණා. බෑ දෙකම මුණින් තලා අතට හැරිලා තියෙනවා. එතකොට අසුබයි ඔබේ අදහස ඉටු නොවේවි. බාහිරින් එන බලපෑම් ජය ගන්නවයි කියලා අදහස් කරනවා. ඊළඟට පොල් ගෙඩිය උඩ සිට පහළට බිඳුනොතින් ඒ කියන්නේ උඩු අතට බිඳුනොතින් ඊතා සුබයි බලාපොරොත්තුව ඉටු වෙනවයි කියලා විශ්වාස කරනවා. පොල් ගෙඩිය උඩු අතට බිඳුණා. ඒ කියන්නේ උඩ සිට පහළට බිඳුණා. පොල් කැබලි උඩු කුරුව තිබෙනවා. ඒ වගේ ජලයක් ටිකක් රැඳිලා තියෙනවලු. එහෙම වුණාම අතිශයින්ම සුබයි ඊතා වාසනාවන්තයි බලාපොරොත්තු ඉහළින්ම ඉටු වෙන බව අනාවැකි පළ කෙරෙනවා. ඊළඟට පොල් ගෙඩිය උඩු අතට බිඳුණා. ඒ කියන්නේ උඩ සිට පහළට බිඳුණා. හැබැයි පොල් කැබලි මුණින් තලා අතට තමයි හැරිලා තියෙන්නේ. එවැනි අවස්ථාවකදී සුබයි ඒ ප්‍රතිඵල ටිකක් අඩුයි කියලා අදහස් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ පැරැන්නන් මේ පොල් බිඳීමෙන් පසු අනාවැකියන් විදිහට මතයන් විදිහට අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මෙන්න මේ විදිහට පොල් ශාස්ත්‍ර විදිහට මම මේ කරුණු සියල්ල පොතකින් තමයි උපුටා ගත්තේ. ඉතින් තව ගොඩාක් අනාවැකි ඇති මේ වීඩියෝ එක බලන හැමෝටම ෂෙයා කරගන්නත් එක්කම ඔයාලගේ තවත් අදහස් මතයන් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. ඉතින් ආයෙත් හමුවෙමු අලුත් වීඩියෝ එකකින්. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමෝටම ජයම වේවා සුබම වේවා.